ජනාධිපතිතුමා දැනටම ප්‍රකාශයට පත් කළා තියෙනවා බදු වැඩි කිරීමක් කරන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. නොවැම්බර් 7 වෙනිදා හවස ඔබට ඒ සියල්ලම දැකවල අහගන්න පුළුවන්කමක් තියෙනවා. අපි බලන්නේ උපරිම සහන් ප්‍රමාණයක් ලබා දෙන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් 115 සුවිශේෂී පොලිනුපාතය ලැබෙනවද? අයවැය තියෙන්නේ නොවැම්බර් මාස 7 වනදා. තව දවස් 2යි තිබෙන්නේ. පසුගිය අයවැය තුලදී එනම් NPP ආණ්ඩුවේ මංගල අයවැයෙන් 3%ක අමතර ස්ථාවර තැන්පතු පොලිනුපාතයක් ලබා දුන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. ආසන්න වශයෙන් 11.56ක වගේ තැන්පතු පොලිනුපාතයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා ගන්න පුළුවන්. කෙසේ නමුත් තව දවස් දෙකකින් අලුත් අයවැයක් ඉදිරිපත් වෙනවා. මේ අලුත් අයවැයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ 11.56 වෙනුවට 15%ක ඉස්සර ලබා දුන්නේ සුවිශේෂී පොලිනුපාතය ලබා දුන්නොත් ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. නිලනොලත් මාධ්‍ය වාර්තාවල නම් සඳහන් වෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% තැන්පතු පොලිනුපාත මෙවර අයවැයෙන් ලබා දෙන බව. මොකද විවිධ සහනාධාර වැඩිහිටි දීමන අත්වැසුම් ඔය නොයෙකුත් විවිධාකාරයෙන් සහනාධාර ලබා දුන්නත් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ එක දෙයක්වත් ප්‍රයෝජනවත් දෙයක් වෙන්නේ නැහැ. එක දෙයක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මෙවරවත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% තැන්පතු පොලිනුපාත අවමයක් වශයෙන් ලබා දිය යුතුයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙත් 15% තැන්පතු පොලිනුපාතයක් ලබා දුන්නා. නමුත් ඒ දවස්වල රුපියල් 1000කින් කරන්න පුළුවන් දේ අද අපිට රුපියල් 3000කින්වත් කරගන්න බෑ. ඉතින් එතරම්ම උද්ධමනය වැඩි වෙලා භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙලා තිබෙන්නේ. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මේකත් එක්ක අන්ත අසරණභාවයට පත් වෙනවා මේ පොලිනුපාත අඩුවීම තුලින්. ඉන්ෆ්ලේෂන් එක උද්ධමනය 2.10% ලෙස වාර්තා වෙනවා ශ්‍රී ලංකා මහා බැංකු දත්තවලට අනුව. හරියටම තව තියෙන්නේ අයවැය කියවීමට දවස් 2යි. ඉතින් උද්ධමනය වැඩි වෙනවා කියන්නේ ස්ථාවර තැන්පතු පොලිනුපාත වගේම ඔබ බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියොත් ලීස් එකක් දාන්න ගියොත් මේ කවර ආකාරයේ ණයක් ගන්න ගියත් ඒකෙත් පොලිය වැඩි වෙනවා කියන එකයි. ස්ථාවර තැන්පතු කරුවන් හොදක් වෙද්දී ණයක් ගන්න ඉන්න කෙනෙක්ට මේක අවාසිදායක තත්ත්වයක් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් අද අපි කතා කරන බලාපොරොත්තු මේ ස්ථාවර තැන්පතු පොලිනුපාත කියන නිසා සාමාන්‍යයෙන් මේ දවස්වල ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂයෙන්ම ලබා ගන්න පුළුවන් වෙන්නේ 11.6ක පොලිනුපාතයක්. මේක මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා ඉඳන් තමයි ක්‍රියාත්මක වුණේ. නැත්තම් මීටත් වඩා තව 3%ක් විතර අඩුවෙන් තමයි කලින් ගෙව්වේ. කෙසේ නමුත් මේ අවුරුද්දේ ජූලි මාසේ 1 වෙනිදා ඉඳන් මේ අවුරුද්දේ අග දෙසැම්බර් 31 වෙනිදා දක්වා විතරයි මේ 11.56 තැන්පතු පොලිනුපාතය ලබා දෙන්නේ. ඊට පස්සේ වෙන්න පුළුවන් කාරණා දෙකක් තිබෙනවා. විශේෂයෙන්ම මේ පොලිනුපාතය නැති කරලා හෝ නැත්නම් මේක මේ ආකාරයටම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිනුපාත අඩු කරන්න පුළුවන්. නැත්නම් පොලිනුපාත වැඩි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනාගේ මතය තමයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙන ආකාරයට මේ 11.56 වැඩි කරනවා. ඒ කියන්නේ 11.56 වෙනකොට 15%ක් හෝ ඊට වැඩි අගයක් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු කරන්න ලබා දෙන බව. ඉතින් ඔබ හිතන්න ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දැම්මොත් 11.56ට ඒ කියන්නේ වර්තමාන පොලි අනුපාතයට ඔබට වසරක් අවසානයේ රුපියල් 1,15,600ක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි 15%ක් කලින් ලබා දුන්නා. ඒක ඒ ආකාරයෙන් ලබා දුන්නොත් ලක්ෂ 10ට ඔබට ලබා ගන්න පුළුවන් රුපියල් 1,50,000ක්. 1,50,000ක්. ඒ කියන්නේ මේ දෙක අතර වෙනස ඔබට බලා ගන්න පුළුවන් රුපියල් 34,400ක්. ඇත්තටම 34,400ක් කියන්නේ ලොකු මුදලක්. අපේ වැඩිහිටියෙක්ට Tamanට අවශ්‍ය කරන බෙහෙත් සහ ආහාර පහන අවශ්‍ය කරන සියලු දේවල් උනත් මේ ඊටාම පොඩි මුදලකින් උනත් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ 34,400 කියන්නේ සම්පූර්ණ මුදල නෙවෙයිනේ. දැන් හම්බෙනවට වඩා 15%ක් ලබා දුනොත් තව රුපියල් 34,400ක් හම්බෙනවා කියලා තමයි මම මෙතනදී ඔබට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මේක ලොකු අගයක්. ඇත්තටම වටිනවා මේ ආකාරයෙන් පොලිනුපාත වැඩි කරොත්. දැන් හම්බෙන සොච්චම් ගණනෙන් අපේ වැඩිහිටි දෙමව්පියන්ට ජීවත් වෙන්න ගොඩක්ම අමාරුයි. ඒ වගේම තමයි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුකරුවෝ ගොඩක්ම ඉල්ලපු දෙයක් තමයි දැන් මෙතනදී අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන් උපරිම ගණන ලක්ෂ 10යි. මේක ලක්ෂ 10ක් කරන්න තු ලක්ෂ 20ක් කරන්න කියනවා. ඉතින් ඔබ හිතන්න මේක ලක්ෂ 20ක් කරොත් ඔබට ලක්ෂ 3ක විතර පොලිනුපාතයක් අවුරුද්දකට ලබා ගන්න පුළුවන්. එක මාසයකට බැලුවොත් රුපියල් 25,000ක්. එක මාසයකට රුපියල් 25,000ක් ලබා ගන්න පුළුවන්. ලක්ෂ 20ක් ආයෝජනය කරොත් 15% තැන්පතු පොලිනුපාතයට 25,000ක්.
ඉතින් 25000ක් කියන්නේ සාමාන්‍යයෙන් මුදලක්. අත්‍යවශ්‍ය කරන බෙහෙත් ටික අරගෙන කොහොම හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙන මුදලක්. විශේෂයෙන්ම මේ වගේ ඉහළ තැන්පතු පොලිපාතයක් ලබා දුන්නොත් බැංකු වලින් මේකේ හැමදේම වෙන දෙයක් තමයි. ඇත්තටම වැඩිහිටියෝ නෙවෙයි, වැඩිහිටියන්ගේ නම් වලින් තරුණ පිරිස සල්ලි දානවා. සල්ලි තියෙන ටිකක් ධනවත් පිරිසක් එකතු වෙලා අර වැඩිහිටියන්ගේ නම් වලින් එයාලගේ හැදුනුපත් අංකේ අනම්මනම් ඔක්කොම විස්තර අරගෙන බැංකුවට ගිහිලා සමහරට බැංකුවේ මැනේජර්ස්ලාත් ඔවුන් එක හිතවත් වෙන්න පුළුවන්. එයාලත් එක්ක එකතු වෙලා අරයාගේ අස්සන අරගෙන අරයා නමින් පෙනේ සිටියට ඇත්තටම මේකේ ලාභය ඔක්කොම වෙන්නේ අර තරුණ කෙනාට. ඉතින් එහෙම දේවල් ඉදිරියේදී වෙන්නේ නැති වෙන්න ඕන. එහෙම වුන් නැති වුණොත් රජයටත් ගොඩක්ම පහසුයි ඇත්තටම වැඩිහිටියන්ට මේ වරප්‍රසාදය ලබා දෙන්න. මොකද අමතර ලොකු මුදලක් වැය කරන්න සිදු වෙනවා රජයට මේ ස්ථාවර තැන්පතු කරන පොලිනුපාත වැඩි කිරීම තුලින්. බිලියන ගණනක් එක අවුරුද්දකට වෙන් කරන්න වෙනවා මේ ඉහළ තැන්පතු පොලිනුපාතය ලබා දීමට පමණක්ම. ඉතින් මේකෙන් 5%ක් 10ක් විතරම වෙනත් පාර්ශ්ව වැඩිහිටි නොවන පාර්ශ්ව වැඩිහිටියන් වෙනුවෙන් පෙනී සිටලා මෙහෙම පොලිය වැඩි පොලියක් ගන්නවා නම් ඒක ගොඩක්ම අසාධාරණයි. ඉතින් මේ වගේ දේවල් මැනිපුලේට් වෙන මේ වගේ දේවල් හොඳට හොයලා බලලා විතරක් ස්ථාවර තැන්පතුවෙන් ඉහළ පොලිනුපාතයක් ලබා දෙන්න ඕන වැඩිහිටියන්ට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉදිරියේදී සිදු වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා තියෙනවා FD එකක් කල්පිනුවට පස්සේ ඇවිදින්න බැරි එක්තැන් වුණ කෙනෙක්ට බැංකුවට නොගිහින් සල්ලි ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මෙහෙම කෙනෙක්ට සල්ලි ගන්න පුළුවන්. ඉතින් බැංකුවට යන්න විදිහක් නැහැ. තමන්ගේ බැංකු account එකට සල්ලි වැටෙනවා. තමන්ගේ ආදරණීය කෙනෙක්ට ගිහිල්ලා කාඩ් එකෙන් සල්ලි ගන්න කියන්න පුළුවන්. හැබැයි ඒ සල්ලි කෑෂ් පිටින් කවුරුත් අපිට ඇවිල්ලා ගෙදරට නම් ගෑලා දෙන්නේ නැහැ. එහෙම ඔප්ෂන් එකක් තාම නැහැ. නමුත් එහෙම ඔප්ෂන් එකක් තිබොත් ඒත් හොඳයි ගොඩක්. මොකද තමන්ගේ මාසික එන ආදායමක් හරි නැත්තම් තමන්ගේ ෆැන්ෂන් එක තියෙනවා මේ වගේ මුදලක් මාසික යම්කිසි දෙයක් හම්බ වෙනවා නම් මේක තමන්ගේ ගෙදරටම ඇවිල්ලා කෑෂ් දෙනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ එක්තැන් වෙච්චි අපේ වැඩිහිටියෙක් වෙනුවෙන්. ඒ වගේම තමයි තව එක්කෙනෙක් අහලා දෙන පොඩි ප්‍රශ්නයක්. මම මේක පොඩක් වහන නම්බර් එකක් දාලා තියෙනවා. මේකේ දාලා දෙන පොඩි බබෙක්ට account එකක් open කරන්න හොඳ බැංකුව මොකද්ද මොනවද ඕන documents කියලා දාලා තියෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් දාලා dear sir miss වර්තමාන බැංකුවල මුදල් තැන්පතු කිරීමෙන් අදාළ බදු මුදල් අය කෙරේ ඔබේ දරුවාට අවුරුදු 18ක් තෙක් මුදල් තැන්පත් කර ඉතුරු ජීවිත කාලෙම ඔබේ දරුවාට නොමිලේ රැකවරණ සලසා ලබා දීමට අපි සැදී පැහැදිලි සිටිමු. වැඩි විශ්වාසන අමතන්න. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් දාලා තිබෙනවා. ඉතින් කොහොමද කියලා එක්කෙනෙක් අහලා තියෙනවා රේට්ස් මේ දවස්වල. ඉතින් ඒක පල්ලෙහින් දාලා තිනවා බැංකුවල පොලිනුපාත මෙච්චරයි. හැබැයි අපගේ තියෙනවා ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක්. මේකෙන් ඊට වඩා 10%ක් වැඩි පොලිනුපාතයක් ලබා ගන්න පුළුවන් කියලා. මේ පෝස්ට් එක සාමාන්‍යයෙන් බලනවා 5000ක් විතර මිනිස්සු. ඉතින් අනිවාර්යෙන් 10 දෙනෙක් විතර හරි මේ මුදල් මේ කෙනාට මුදල් දානවා. ඉතින් අනිවාර්යෙන් මෙහෙම දාලා අමාරු වැටෙන අවස්ථාවක් අනන්ත අප්‍රමාණයි. ඉතින් අපි මේ වෙලාවේදී මේ වීඩියෝස් වලින් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා ලංකාවේ. ඉතින් මේ වගේ දේවල්ට අහු වෙන්න කලින් ඔබ දැනුවත් වෙන්න ඕන. මොකද අපගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි කරගත්තොත් කොච්චර ස්කෑම් තිබ්බත් අපිට අහු වෙන්නේ නැති වෙන වැඩ ටික කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ථාවර තැන්පතුවක් දෙමු 115 තැන්පතු පොලිනුපාත ලබා දුන්නත් ලක්ෂ 10කට අවුරුද්දටම ලැබෙන්නේ රුපියල් 1,50,000ක්. 1,50,000 කියන්නේ මේක 12න් බෙදුවට පස්සේ මාසිකව ලැබෙන 12,500ක් විතරයි. හැබැයි තවත් සමහර ලංකාවේ මේ දවස්වල විවිධාකාරයේ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් තියෙනවා. මාසෙකට ඔබට 30,000ක් විතර ලබා ගන්න පුළුවන් මේ ලක්ෂ 10ක් ආයෝජනය කරොත්. හැබැයි මේ ලංකාවේ ලංකා බැංකු, මහජන බැංකු නැත්තම් වෙනත් පෞද්ගලික බැංකු වගේ බැරි වෙලා හරි ආයතනයේ බංකොලොත් වුණොත් ඔබට ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රක්ෂණාවරයක් හම්බ වෙනවා ලක්ෂ 15ක් දක්වා. ඒ කියන්නේ ඔබට මහා බැංකුවේ මුදල් ලබා ගන්න පුළුවන් එම ආයතනයේ බංකොලොත් වුණොත්. හැබැයි ඔබ මේ ආයෝජනය කරන ආයතනයේ බැරි වෙලා හරි සල්ලි ගෙවා ගන්න බැරි වුණොත් ඔබට මොකද්ද හම්බ වෙන රක්ෂණාවරණය? ඔබට මොකක් හරි එහෙම දෙයක් හම්බ වෙනවද? අන්න මෙහෙම හොයලා බලලා ඉන්වෙස්ට් කරනවා නම් ශේෂපත් ඉතින් ගොඩක් අපි ඉන්වෙස්ට් කරන යම්කිසි ආයතනයක අනිවාර්යයෙන්ම ශේෂපත්‍රය බලන්න ඕනේ. විශේෂයෙන්ම ලාභ අලාභ අනිවාර්යයෙන්ම බලන්න ඕන අවුරුද්දකට කොච්චර තියෙනවද කියලා මේ ආයතනේ. මොකද සමහර ආයතන වලින් ඇත්තටම ඊටාම කුඩා ලාභයක් තියෙන්නේ ඒ ආයතනයේ දුවන්නේ සේවක මණ්ඩලයට පඩි දීලා බොහොම අමාරුවෙන්. එහෙම තියෙද්දිත් ආයෝජන කරන පුද්ගලයන්ට 130ක වගේ ඉහළ තැන්පතු පොලිනුපාතයක් ලබා දෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් ස්කෑම් තමයි වෙන්නේ. ආයෝජන කරන පුද්ගලයෝ අමාරු වැටෙන්නම හදලා තියෙන ආයෝජන ක්‍රම. ඉතින් මේක නිසා හොඳට හොයලා බලලා ඉන්වෙස්ට් කරන්න.
මේ ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුකරුවන් ගැන කතා කරන්න වෙන කවුරුත්ම නැහැ. අපේ channel එකෙන් දිගින් දිගටම මොවුන්ට ඉහළ තැන්පතු පෙනුම්පාතයක් ලබා දෙන්න මොවුන් වෙනුවෙන්ම පෙනී සිටිනවා. නමුත් විවිධ ආකාරයෙන් විවිධ කට්ටිය අපිට ඒක නිසා බනිනවා. මොකද අපි හැම වෙලාවෙම බලන්නේ ඉහළ තැන්පතු පෙනුම්පාතයක් අපේ ජේෂ්ඨ පුරවැසි වැඩිහිටියන් ලබා දෙන්නයි. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ වගේම තවත් වැදගත් වීඩියෝන් හමු වෙනනම් ඔබට සුබ දවසක්.